ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් වේවා. මම අදත් ඔයාලට ගල් කෑල්ලක් තමයි අරන් ආවේ. ඉතින් මම දැනටත් පතලේ ඉඳලා තමයි වීඩියෝ එක ගේන්නේ. පොඩ්ඩක් වහිනවා අපේ පැත්තට. පොඩ්ඩක් එහෙම මෙහෙන් සද්ද ඇහි අවුරුදු නිසා. අවුරුදු කියලා ඉවරලා ගෙවල් ඇතුළට වෙලා ඉන්න එපා. පොඩ්ඩක් පතල් පැත්තට පතල පැත්තට එහෙම ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ගල් කෑල්ලක් හොයාගෙන ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් මට පුළුවන් විදියට මම ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙනවා. ඔයාලට තියෙන විශ්වාස කරගෙන ගමන යන්න. ඔයාලට මැණික් ගලක් හොයාගන්න බැයි නම් කතා කරන්න බය නැතුව දුක් විඳින්න නැතුව මම ඔයාලට උදව් කරන්නම් බිස්නස් එකක් කරගෙන යන්න. ඉතින් අඩුම ගානට දෙන හින්දා ඔයාලට ලාභයක් ගන්න පුළුවන්. ඉතින් අපි දෙන ගණන් වලට නම් කවුරුත් දෙන්නේ නැහැ. පතල් කරන එක නම් අතාරින්න එපා. මේ වගේ ගලක් හොඳ එකක් හම්බුණා කියනවා. මේ වගේ හොඳ එකක් හම්බුනොත් ඉතින් ඔයාගේ ජීවිතේම ගොඩ තමයි. දැන් මේ වගේ ගලක් හම්බුනොත් කෝටි ගානක ගලක්. හිතා ගන්නවත් බෑ මිල වදින විදිය හිතා ගන්නවත් බෑ. ඉතින් මේවට කියන්නේ ගෙවුඩ කොට්ටර කියලා ඒවලා. ගෙවුඩ කොට්ටර කොට හොඳටම කොට්ටර වෙලා නැහැ. සමහර වෙලාවට මේවා ඇතුලේ ගල් කෑලි පොඩි ඒ කැරට් එක කැරට් භාගේ කැරට් දෙක තුන කැරට් පහ වගේ ගන්න පුළුවන් ඒවත් තියෙනවා. මේ වගේ ගල් පොඩ්ඩක් ඔයාලා අරගත්තට පස්සේ ඉරලා බලන්න. අපි මලුක්කම් කියලාත් කියනවා. ඉතින් මේක ගොඩක් ගල මෝරලා තියෙන්නේ. ඒකයි මේකේ වටිනාකමක් නැත්තේ. මේ වගේ වුණත් වැඩ කෑල්ලක් ගහන්න පුළුවන් මොලේ තමයි තියෙන්න ඕනේ. Tamanට අයිඩියා කරගන්න ඕනේ මේකෙන් මොනවද කරන්න කියලා ඉවරලා. දැන් මේ වගේ ගල් පුච්චලා පාට ගන්නවා. දැන් ඔයාලගේ ළඟ තියෙනවා නම් විසි කරන්න එපා. හැරන් තියාගන්න. කවදා හරි වටිනාකමක් ලොකු වටිනාකමක් ගන්න පුළුවන්. අද රුපියල් 10ක් වටිනවා නම් තව ඉස්සරහා කාලෙදි රුපියල් 1000ක් වටින්න පුළුවන්. දැන් මැණික් වලට එන්න මිල හැදෙනවා. මැණික් අඩුවෙන් මිල වැඩි. කවදාවත් මැණික් වල මිල පල්ලෙහාට බහින්නේ නැහැ. අතාරින්න එපා ඒ හින්දා. අපි කියන විදිහට ගමන යන්නයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ ළඟත් මේ වගේ ගල් තියෙනවා නම් මගේ WhatsApp එකට දාලා තියන්න. ඔයාලට උදව් කරන්න තමයි දාලා තියෙන්නේ. පොඩ්ඩක් වැස්සෙන් පොඩ්ඩක් කරදරයි ඒවා ගණන් ගන්න එපා. අපි නම් අතාරින්නේ නැහැ. ඉතින් අවුරුදු කියලා අපි නිකන් ඉන්නේ නැහැ. දැනටත් පතලේ ඉඳලා තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඒ හින්දා ඔයාලත් අතාරින්න එපා. මට පුළුවන් විදිහට මම ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙනවා. ඉතින් අපි ඔයාලට උදව් කරන්න තමයි දාලා තියෙන්නේ. බිස්නස් එකක් කරනවා නම් කතා කරන්න අපි උදව් කරන්න. ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ. ඉතින් අපි දුක් විඳලා තියෙන නිසා තමයි අපි මිනිස්සුන්ට උදව් කරන්නේ. ඉතින් විශ්වාස කරගෙන ගමනක් යන්න පුළුවන් මාත් එක්ක එකතු වුණොත්. ඉතින් විශ්වාසය තමයි මාත් එක්ක එකතු වෙනවා නම් තියෙන්න ඕනේ. මේකට කියන්නේ ගෙවුඩ කොට්ටර කියලා. මේ වගේ ගල් තියෙනවා නම් විසි කරන්න එපා. අරන් තියාගන්න. අද වටින්න නැති වුණාට තව ඉස්සරහට යන්න වටිනාකමක් ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ළඟ මේ වගේ ගල් තියෙනවා නම් අඳුරන්නේ නැති ගල් තියෙනවා නම් මගේ WhatsApp එකට දාලා තියන්න. ඔයාලට උදව් කරන්න තමයි දාලා තියෙන්නේ. වැස්සෙන් ගොඩක් අපිට බාධායි. ඉතින් ওই වැස්ස ඇහෙනවනේ ඔයාලට. ඉතින් පතලේ වාඩියේ ඉඳලා තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් අපි ඔයාලව අතාරින්නේ නැහැ. කොච්චර වැඩ රාජකාරී තිබුණත් අපි ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙනවා. අතාරින්නෙම නැහැ ඔයාලව. ඉතින් විශ්වාස කරගෙන කතා කරන්න ඕන කෙනෙක් ඔයාගේ ළඟ මේ වගේ ගල් තියෙනවා නම් මම ඒ නම්බරෙන් WhatsApp ඉන්නවා. පැහැදිලි වීඩියෝ එකක් දාලා තියන්න. ඉතින් අවුරුදු කියලා අතාරින්න එපා. ගෙවල් ඇතුළට ඒ කියන්නේ ගෙවල් වලට වෙලා නිකන් ඉන්න එපා. පොඩ්ඩක් එළියට බහැලා බලන්න. ගල් කෑල්ලක් හොයාගන්න කොහොම හරි. අපි ඉන්නවා ඔයාලගේ පිටිපස්සෙන් අපි ඉන්නවා. අපි ඔයාලව අතාරින්නේ මගේ channel එකට ගිහිල්ලා බලන්න. පොඩි දැනුමක් හරි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම මේ කියන කරුණු වලින් එක දැනුමක් හරි ඔයාගේ ජීවිතයට දාගෙන ඔයා ගොඩ යන්න. අපිට එපා ගල් හම්බුනොත් අපිට ඕනේ නැහැ. ඔයා ජීවිතේ සාර්ථක කරගන්න. අපිට කවුරුත් ඒ කාලේ කියලා දෙන්න හිටියේ නැහැ. ඒකයි අපි මිනිස්සුන්ට උදව් කරන්නේ. වටිනා කියන ගල් අඩු ගානකට දීලා හරි නැත්තම් මේ වීඩියෝ බලලා හරි ඔයාලට ඉගෙනගෙන ගලක් හොයාගන්න පුළුවන් පතලක් කරලා හරි. අතාරින්න එපා. මේකෙදි තියෙන්න ඕනේ විශ්වාසය තමයි. ඉතින් මැණික් වලට එනවනම් ඉතින් විශ්වාස කරලා කතා කරොත් අපි උදව් කරනවා. වැස්ස ගොඩක් වැඩි සද්ද ඇහි ගණන් ගන්න එපා. ඉතින් මට පුළුවන් විදිහට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙනවා. ඉතින් දැන් තමයි මට නිදහසක් හම්බුනේ ඔයාලට වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඒකේ අපි ඔයාලව අතාරින්නේ නැහැ. ඉතින් කොච්චර දුක් විඳත් අපි ඔයාලව අතාරින්නේ නැහැ. ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙනවා. ඉතින් මේක ගෙවුඩ කොට්ටරයක්. කොට්ටර කියලා මලුක්කම් කියලාත් කියනවා. මේ ගල නම් ගොඩක් මෝරලා නැහැ. ඉතින් මේ වගේ ගල් තියෙනවා නම් විසි කරන්න එපා. මේ වගේ ගල් තියෙනවා නම් අනිවාර්යෙන් මේ පතල හොඳයි දිගටම කරගෙන යන්න. මේ වගේ ගල් තියෙන තැන්වල අනිවාර්යෙන් මැණික් ළඟපාත තියෙනවා. මේවා මැරුණට තව ඒ කියන්නේ ඉස්සරහා කියන්නේ හිතන්නකො අඩියක් දෙකක් සමහර වෙලාවට අඩි 3-4කින් හොඳ ගල් කෑල්ලක් හම්බ වෙන්න පුළුවන්. ඒ හින්දා අතාරින්න එපා. වීඩියෝ කරනකොට පොඩි අඩුපාඩු වෙයි. ගණන් ගන්න එපා. මට පුළුවන් විදිහට මම ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙනවා. ඉතින් අපි ලෝභකමේ හංගන් ඉන්නේ නැහැ. ඉතින් අපි ඉගෙනගත්ත දැනුම සම්පූර්ණ ඔයාලට කියලා දෙනවා.
ඉතින් වටිනා කියන ගල් තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් රටේ ඉන්න කෙනෙක් වුණත් කතා කරොත් උදව් කරනවා. රට ගිහිල්ලා දුක් විඳින්න ඕනේ නෑ. ලංකාවේ ඕනම දිහාකට ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්. විශ්වාස නම් ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් ඇවිල්ලා මිලදී ගන්න පුළුවන්. ඔයාලට උදව් කරන්න තමයි මේ channel එක දාලා තියෙන්නේ. එහෙනම් මේ වැස්සෙන් පොඩ්ඩක් කරදර වැඩි. ඔයාලට වීඩියෝ එකේ කතා කරන දේ චුට්ටක් ඇහෙන්නේ නැති වෙයි ගණන් ගන්න එපා. මගෙන් ගන්න පුළුවන් විතරක් දේ අරගෙන අනිත් දේ අයින් කළ ජීවිතේ සාර්ථක කරගන්න වීඩියෝ එක නතර කරනවා. ඔයාලට ජයම වේවා.